ज्येष्ठ मनोविद्या उपदेशक विचित्र धर्म कथिक पूज्य शास्त्रपति अपे गौरवनीय कोटियागल सीवली पंडित हामुදුරන් වහන්සේ අද ධර්ම දේශනාව සඳහා අපේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩම කොට සිටිනවා. දැන් සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්ක කතා කරනකොට බොහෝ අය කියන කාරණාවක් තියෙනවා. ඔයා දන්නේ නැහැ මට තියෙන ප්‍රශ්න මේ ලෝකේ කාටවත් නැහැ. ගොඩක් මිනිස්සු එහෙමයි කියන්නේ. සමහර වෙලාවට මට තියෙන ප්‍රශ්න ගැන ඇහුවොත් ඔයාට පුදුමත් හිතෙයි මං වගේ මිනිස්සෙක් මෙච්චර කාලයක් කොහොමද අප්පා ජීවත් වුනේ කියලා. මට තියෙන ප්‍රශ්න මේ ලෝකේ කාටවත් නැහැ. මං කියන්නේ යමෙක් එහෙම කියනවා නම් ඒ තරම් පට්ටපල් බොරුවක් තවත් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක මහ බොරුවක්. එහෙම මම හිතන්නේ නෑ මිනිසුන්ට තවත් අයට නැති ප්‍රශ්න තියෙනවා කියලා. මේ ජීවිතයේ මට තියෙන ප්‍රශ්න වෙන කාටවත් නෑ කියලා යම් කෙනෙක් කියනවා නම් ජීවිතයේ හමුවේ මුහුණ දෙන ප්‍රශ්නවලට අපි පිළියම් යොදන ආකාරයේ තියෙන දුර්වලතාවයේ මත තමයි අපේ ජීවිතවලට ප්‍රශ්න බොහොමයක් වැඩි වෙන්නේ. එහෙනම් ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න පහසුවෙන් निराකරණය කරගන්න විසඳ ගන්න අපිට අවශ්‍ය කරන දේ මොකක්ද? අවශ්‍ය කරන දේ තමයි ආකල්පමය වශයෙන් පොහොසත් මිනිසෙක් වෙන එක. ආකල්පමය වශයෙන් දුප්පත් මිනිසයා හොඳට හොයලා බලන්න ප්‍රශ්න වලින් මිරිකිච්ච ජීවිතයක් ගත කරන කෙනෙක්. ආකල්ප වලින් දුප්පත් වෙච්ච මිනිසයා. ආකල්ප වලින් පොහොසත් වෙච්ච මිනිසයාගේ ජීවිතයේ ප්‍රශ්න අඩුයි, සරුසාර බව වැඩි. එතකොට ඒ ආකල්ප සරු කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? හොඳ ශාස්ත්‍රීය පොතපත පරිශීලනය කරන්න ඕන. මේ වගේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා ආකල්ප පොහොසත් කරගන්න ඕන. අර පොඩි උන්ට ගුණධර්ම කියලා දෙන පුංචි පොතක් තියෙනවා. සිරිත් මල්දම. සිරිත් මල්දමේ හරිය ලස්සන කවි තියෙනවා. සිරිත් මල්දමේ එක කවියක් තියෙන මෙන්න මෙහෙම. හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට නරක සිත ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. දැන් මේ සිරිත් මල්දමේ තියෙන පොඩි කවියක්. හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට නරක හිත ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. අපි මතක් කරගමු ධම්මපදයේ පළවෙනි ගාථා දෙක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන. දෙවෙනි ගාථාව කියනවා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පළවෙනි ගාථාව තතෝ නම් දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. දෙවෙනි ගාථාව තතෝ නම් සුඛමං වේති ඡායාවන පායිනෝ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. කවුරු හරි කියනවා ඔය ගාථා තුන කියලා මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය ඔය ගාථා දෙක අර අසාරේ සාරමතිනෝ කියන ගාථාව කියලා පුළුවන් නම් ඔයා දහම් පාසල් ගිහිල්ලා තියෙනවා, හතර පොයට සිල් ගන්නවා, බණ අහනවා, පුළුවන් නම් ඔය ගාථා තුනේ තේරුම මට කියලා දෙන්න. කවුරු හරි ඔබට කිව්වොත් බය නැතුව ඔබ කියන්න
හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට නරක සිත ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. කිසිම වෙනසක් නැහැ. දැන් අර මනෝපුබ්බංගමා ධම්මා ගාථාවේ පළවෙනි එකේ කියනවා මනසාචේ පදුට්ඨේන කැත කිලිටි අපිරිසිදු මනසින් යමක් කියනවා නම් කරනවා නම් ඒකේ ප්‍රතිඵලය ගුණාගේ කරේ බැඳ කරත්තයක් වගේ මහා බරක් බවට ජීවිතේ පත් කරනවා. ගුණාගේ කරේ බැඳ කරත්තේ ගුණාට දැනෙන්නේ කොහොමද? ගුණා හැම තප්පරයකම කල්පනා කරනවා අනේ මගේ ස්වාමියා කොයි වෙලාවේ මේ බරෙන් මාව නිදහස් කරයිද? මගේ බෙල්ලෙන් මේ කරත්තේ ගලවලා ඉවත් කරලා නිදහසේ ඇවිදගෙන ගිහිල්ලා තනකොළ ටිකක් උලා කන්න වතුර ටිකක් බොන්න මට ඉඩ ලැබෙන්නේ කොයි මොහොතේද කියලා හැම මොහොතකම අර කරත්ත බර බෙල්ලේ තියාගෙන ඉන්න කරේ තියාගෙන ඉන්න ගුණා හැම වෙලාවෙම කල්පනා කරනවා. ඒ ගුණා වගේම මිනිස්සු මේ බණ මඩුවේ මෙතනත් දැන් ඉන්න ඔබ අතර. අනේ මන්දා දුව පුතා ශිෂ්‍යත්ව කරලා ඉවර වුණාම මං හිතුවා මගේ ජීවිතේට පොඩි හෝ සැනසෙල්ලක් ලැබෙයි කියලා. උසස් පෙළ සාමාන්‍ය පෙළ කරලා ඉවර වුණාම මං හිතුවා මට එතනින්වත් නිදහසක් ලැබෙයි කියලා. විවාහ වෙන වයසේ හිටපු දුව පුතා දීග දුන්නට පස්සේ මං හිතුවා අනේ එතනින්වත් පස්සේ මට සැනසෙල්ලක් ලැබෙයි කියලා. මොන කර්මයක්ද දන්නේ නැහැ මේ සංසාරේ මේ හැටිම විඳවන්න මම කරපු කර්මය මොකද්ද? මෙච්චර මිනිස්සු රටේ ලෝකෙ මැරෙනවා. තවම මං විඳව ඉන්න අනේ මං මැරිලවත් යන්නේ නෑනේ. කවදා මට මේ ජීවිතේ සැනසෙල්ලක් ලැබෙයිද දන්නේ. කවදා මම මේ කරදර වලින් නිදහස් වෙයිද දන්නේ. අර ගොනා කොයි වෙලාවෙ මේ බරෙන් නිදහස් වෙයිද කියලා බලාගෙන ඉන්නා වගේ ආදරණීය පින්වතුනි මේ සමාජයේ බහුතරයක් මිනිස්සු මේ ජීවිතයේ ප්‍රශ්න වලින් මිරිකිලා හැම ඉන්නවා. එච්චර මේ ජීවිතයට ප්‍රශ්න කන්දරාවක් එන්නේ වාස්තු දෝෂ නිසාද? කේන්දරේ තියෙන ඒ රාෂ්ට්‍ර කපල නිසාද? වරද්ද ගන්න එපා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා තියෙනවා. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා කැත කිලිටි අපිරිසිදු මනසින් කරන ක්‍රියාකාරකම් වලට එහා ගිය ග්‍රහාපලයක් වාස්තු දෝෂයක් මේ ජීවිතේ නැහැ. මේ ජීවිතේ නැහැ. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාවන පායිනෝ. අතේ තියාගෙන ඉන්න බරක් වගේ කරේ දරාගෙන ඉන්න බරක් වගේ හිසේ තියාගෙන ඉන්න බරක් වගේ මේ මොහොතෙත් මගේ ශරීර සෙවණැල්ල මා ළඟ තියෙනවා. හැබැයි එහෙම බරක් හැටියට දැනෙන්නේ ඒ වගේ තමන්ගේ ජීවන ගමන සුව පහසු සැහැල්ලු භාවයට පත් කරනවා හොඳ ක්‍රියාකාරකම් සිද්ධ කරන අය. අනේ ඉතින් තුනුරුවන්ගේ සරණින් ඒ හැටිම කියන්න කරදරයක් නැහැ. සාමාන්‍ය විදිහට කාලා බීලා ඇඳලා ඉන්නවා කියලා ඒ මිනිස්සු හරි ධනාත්මක විදිහේ පිළිතුරක් දෙනවා. එනිසා තෝරගන්න අදෘශ්‍යමාන බලවේග පස්සේ පළතුරු වට්ටි ටොංගනම් පිදුවට ඔබේ ජීවිතේ කවදාකවත් අස්වැසිල්ලක් සැනසෙල්ලක් ලැබෙන්නේ ඔය මනස හදා නොගන්න තාක්කල්. ඔය මනස හදා නොගන්න තාක්කල් මොන දෙයියන්ට මොන විදිහට පිදුවත් ඔබේ ජීවිතයට සැනසෙල්ල ලැබෙන්නේ. ඔබේ නිවස කොයි විදිහට වාස්තු විද්‍යාත්මකව හැදුවත් ඔබේ මනස හැදෙන තාක්කල් ජීවිතයට සැනසෙල්ලක් ලැබෙන්නේ. ලෝකෙ හිටපු කීර්තිමත් ජනනායකයෙක් නෙල්සන් මැන්ඩෙලා. නෙල්සන් මැන්ඩෙලා කියනවා මේ ලෝකෙ මිනිස්සෙක් වෙනස් කරන්න පුළුවන් ප්‍රබලම අවිය තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයෙන් කොහොමද මිනිස්සයා වෙනස් වෙන්නේ? චින්තනය වෙනස් කරනවා. ආකල්ප සරු වෙනකොට, සිතුවිලි සරු වෙනකොට එයා හිතන විදිහ උසස් ආකල්ප වලින් යුක්ත වෙනකොට
එයාගේ ඇවතුම් පැවතුම් උසස් වෙනවා. අවතුම් පැවතුම් චර්යා රටාව යහපත් වෙනවා. ඒ නිසා අපි අඳින පළඳින සමහර වෙලාවට කෙනෙක් කියනවා ඇඳුමින් පැළඳුමින් මිනිහා මනින්න බෑ. එක්තරා සීමාවකට මනින්න බෑ. හැබැයි මනින්න පුළුවන්. මනින්න පුළුවන්. ඇඳුමින් පැළඳුමින් මනින්න පුළුවන්. යම් සීමාවක් මනින්න පුළුවන්. ඒ පිළිබඳව ගොඩක් කාරණා කියන්න පුළුවන් මේ වෙලාවේ හැටියට එච්චර විස්තර කරන්න විදිහක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන එක ඔබේ ජීවිතය සරු කරන්න ප්‍රශ්න වලින් අඩු ජීවිතයක් බවට පත් කරන්න බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පින්වත්තුනි මම අද මගේ දැනුම් පමණින් ඔබට දහම් කරුණු ටිකක් පහදලා දෙන්න මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙහි අන්තර්ගත වෙන චතුචක්ඛ සූත්‍රය. සංයුත්ත නිකායේ චතුචක්ඛ සූත්‍රය. චතු කියන්නේ කීයද? චතු මధుර චතුරාර්ය සත්‍ය. ඔව් හතරයි. සංඛ්‍යාත්මක අර්ථයක් හතරක් කියන අර්ථය. චක්ක කියන්නේ? චක්ක කියන්නේ මොනවද? චක්‍ර, රෝද. රෝද හතරක්. රෝද හතරක් ගැන කියවෙන සූත්‍ර දේශනාවක්. එතකොට හැබැයි රෝද හතරක්ම නෙමෙයි මේකේ කියවෙන්නේ ප්‍රධාන වශයෙන් මුලින්ම කියවෙනවා රෝද හතරක් ගැන. පින්වතුනි එක්තරා අවස්ථාවක දේවතාවෙක් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න එනවා. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ චතු චක්ඛං නවද්වාරං පුන්නං ලෝභේන සංයුතං පංකජාතම් මහාවීර බලන්නකෝ මහාවීර පංකජාතම් මහාවීර කතං යාත්‍රා භවිස්සති. බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න විශේෂණ ගෞරව නාමපද රාශියක් අපේ ධර්ම සාහිත්‍ය තුල තියෙනවා. මේ දේවතාව බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ මහාවීර කියලා. ඉන්දියාවට ගියාම මහාවීර කියන්නේ වෙනම කෙනෙක්. ඉන්දියාවේ තියෙන ජෛනාගම ජෛනාගමේ ආදී කර්තෘවරයා එහෙම නැත්නම් මුල් ශාස්ත්‍රූවරයා ජෛන මහාවීර කියලා හඳුන්වනවා. ජෛන මහාවීරගේ දර්ශනය පුබ්බේ කත හේතුවාදය. පුබ්බ කියන්නේ පෙර, කත කියන්නේ කරපු දේවල්, හේතු කියන්නේ හේතු කරගෙන. මේ අපි අත්විඳින සෑම සියලු දේම පෙර කරපු කර්මයට අනුව සිද්ධ වෙනවා කිව්වේ බුදුහාමුදුරුවෝ නෙමෙයි ජෛන මහාවීර. මම විශේෂයෙන්ම සඳහන් කරන කාරණාවක් ලංකාවේ අති බහුතරයක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවෝ සරණ ගියාට ජෛනාගම අදහන ශ්‍රාවක පිරිසක් ඉන්නේ බෞද්ධ නාමේ. ඇයි? මේ ඊයේ පෙරේදා ඇතිවෙච්ච දිට්වා සුලි කුණාටුව ගත්තාම අනේ ඉතින් තුනුරුවන්ගේ සරණින් පෙර පිනකට මං ආරක්ෂා වුණාට අපි අඬා දොඩා කම්පා වෙලා වැඩක් නැහැ. ඔය සංසාරේ කරපු කර්ම තමයි. සංසාරේ කරපු කර්ම තමයි. ඒක කර්මයට තල්ලු කරා. හැබැයි මෙච්චර ව්‍යසනයක් ඇති වෙලා කාගේ හිතටද ආවේ අනේ අදින් පස්සේ මම කන ටොපිකොලේ නිසිතැන බහාලනවා. බස් ටිකට් එක හිතුමනාපේ මගතොටේ විසි කරන්නේ බීම පැකට් එක යෝගට් කප් එක හිතුමනාපේ තැන් තැන් වල දාන්නේ නැහැ. මේ පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා වෙන්න අවශ්‍ය විදිහට මම මගේ කටයුතු පවත්වනවා. ඒක ඔලුවට ගන්නේ නැතුව ඔය පෙර සංසාරේ කරපු කර්ම තමයි අහවල් අයගේ දුර්දාන්ත දේවල් නිසා තමයි මේ දිව්‍ය කෝප වෙලා සබහ ධර්මේ නඩු අහනවාලු. මොන මන්ද බුද්ධික ප්‍රකාශනද? සෝමාවතියේ යට උනේ මේ අවුරුද්දේ විතරද?
ගම් වතුරට. ඒ මට්ටම වැඩි වුණා විතරයි. ඒ ගොඩ කැලණියේ යට උනේ මේ අවුරුද්දේ විතරද ගම් වතුරට. ඒ මට්ටම වැඩි වුණා විතරයි. හැබැයි පැල් බැඳගෙන කියනවා මම මේ කාරණාව කියන්නේ මේ අද්දකින් අද වෙනකන් කාටවත් කතිරයක් ගහලා නැහැ. මට දේශපාලනයක් නැහැ. මේ බුද්ධ චීවරේ කරේ තියෙන තාක්කල් කිසිම දවසක ඡන්දයක් පාවිච්චි කරන්න ඡන්ද මධ්‍යස්ථානයකට වඩින්නේ නැහැ කියන අදිෂ්ඨානය ඒකාන්තයි. මේ බුද්ධ චීවරේ කරේ තියෙන තාක්කල්. ඒ තරම් හිරිකිත දේශපාලනයක් ලංකාවේ බොහෝ භික්ෂුන් වහන්සේලා කරන්නේ. ඒ මඩගොහරුවේ ලගිනවට වඩා හොඳයි බුදුන් සරණ ගිහිල්ලා බණ ටිකක් කියාගෙන මිනිසුන්ට වෙන විදිහකට සේවයක් කරගෙන ඉන්න එක. නිසා ඊටාම හිරිකිතයි සමහර ස්වාමින් වහන්සේලාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය රට ජාති ආගම කියන මුවාවෙන් සමහර දේශපාලඥයන්ගේ බත් බැලියෝ හැටියට හැසිරෙන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ නිසා මේ ස්වාභාවික විපත් මේ නායයන් ගම්වතුර ගැලීම් පරිසරය තුල උතුපරිණාමජා ආබාධා කියලා කියපු ආකාරයට අපේ ධර්මයේ තුල පෙන්වලා දීලා තියෙනවා. අපි කර්මයට පවර්ලා ඉන්නවා. තමන්ගේ ජීවිතයේ දහසක් ප්‍රශ්න මුහුණ දෙනකොට අනේ ඉතින් මොනවා කරන්නද සංසාරේ ලබා උපන් හැටි තමයි. හොඳට මතක තියාගන්න බුදුහාමුදුරෝ නෙමෙයි මේ ධර්ම දේශනා කරේ නිගණ්ඨනාත බුද්ධ. බුදුහාමුදුරෝ දේශනා කරපු ධහම මොකද්ද? එහි සිද්ධාන්තය මොකද්ද? හේතුඵලවාදය. ඒ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ චේවං වාදි මහා සමනෝ. බුදුහාමුදුරුවන්ගේ ධහම හේතුඵලවාදී පටිච්ච සමුප්පන්න ධහමක්. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ස්වාක්ඛාතයි. ඊටාම මනවින් දේශනා කරලා තියෙන කොහේවත් අවුල් නැහැ. සාන්දෘෂ්ටිකයි. ඒ කියන්නේ ඇස්සිදිරි පිට ප්‍රතිඵල පෙන්නනවා. මම ඔබට එක දෙයක් කියන්නම්. ඔබ මෙන්න මේක කරන්නකෝ. දැන් අද ඇවිල්ලා දෙසැම්බර් 5 වෙනිදා. හිස් කොලයක් ගන්න. මගේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්න ප්‍රධානම ප්‍රශ්න මෙන්න මේ ටික. අංක 1 2 3 කියලා පෙළ ගස්ස ගන්න ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ටික. පෙළ ගස්සගෙන අර කොලේ ලියලා ඉවරලා මතක හිටින ආකාරයට පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක අරන් තියන්න. අරන් තියලා තුනුරුවන් වන්දනා කරලා පන්සිල් අරගෙන පිරිත් ටිකක් සජ්ජායනා කරලා හෙට 6 වෙනිදා ඉඳන් පටන් ගන්න ලබන අවුරුද්දේ අප්‍රේල් 6 වෙනකන් හිතට බරක් ගන්න එපා. සෞභාග්‍යය උතුරන්න ඕන. එහෙම නැත්නම් ලෝකේ තියෙන ලොකුම ලොතරැයිය ඇදෙන්න ඕන. ඒ මානසික ආතතිය ගන්නේ නැතුව මගේ සුවපත් භාවයට සැහැල්ලුව පිණිස අද පටන් ලබන අප්‍රේල් 6 වෙනිදා වෙනකන් 100% පිරිසිදුව අවංකව මම් පන්සිල් රකින්නවා. මම් පන්සිල් රකින්නවා. රැකලා බලන්න. ඊට පස්සේ අර 7 වෙනිදා වගේ අර කොලේ ගන්න ලියපු ප්‍රශ්න ටික පෑනකුත් අතට අරගෙන ඔබ 15ක් ලිව්වා නම් ඒකාන්තයි 10ක්ම කපලා දානවා. දැන් මට මේ ප්‍රශ්නේ නෑ. දැන් මට මේ ප්‍රශ්නේ නෑ. අනිවාර්යයි. ඔන්න සාන්දෘෂ්ටික ප්‍රතිඵල. සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය සර්වකාලීනයි, සාන්දෘෂ්ටිකයි, ස්වාක්ඛාතයි. එහෙම ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකේ නැහැ. මට මේකට කතෝලික ආගම එකතු කරලා උදාහරණ සපයන්න පුළුවන්. මං එහෙම සපයන්න යන්නේ නැහැ. කෙනෙකුගේ හිත රිදෙන්න පුළුවන් හින්දා. ගරහන්න අවලාද කරන්න නෙමෙයි. මං ජේසුස් වහන්සේට ගොඩාක් ගරු කරන කෙනෙක්, ආදරය කරන කෙනෙක්. මම බයිබලයේ කියවන කෙනෙක්. බුදුහාමුදුරන්ට සම කරන්න බෑ. කිසිසේත්ම සම කරන්න බෑ. ඒ තරම් නිර්මල පවිත්‍ර දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ දේවතාවා ඒ නිසයි බුදුහාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ මහාවීර කියලා. මට පේන තෙක් මානයක
මේ තුන් ලෝකේ ඔබ වහන්සේ තරම් මහා වීරයෙක් ශාස්ත්‍රූවරයෙක් නෑ බුදුහාමුදුරනේ. එනිසා මේ දේවතාව බුදුහාමුදුරන්ට ආමන්ත්‍රණය කරනවා මහා වීර කියලා ආමන්ත්‍රණය කරලා මේ දේවතාවා විමසනවා බුදුහාමුදුරුවන්ගෙන් ඔබ මම ගැන තොරතුරු ටිකක් විමසනවා. මිනිස්සුયો වෙච්ච අපි ගැන තොරතුරු ටිකක් විමසනවා. බුදුහාමුදුරුවනේ රෝද 4කින් ක්‍රියාත්මක වෙන දොරටු 9ක් තියෙන පිරුණු කියලා කියන්නේ මෙතන අසූචි වලින් පිරිච්ච කලයක් බඳු වෙච්ච අසූචි වලින් පිරිච්ච කලයක් බඳු වෙච්ච ලෝභේන සංයුතං ලෝභයේ ගුලියක් වෙච්ච දකින දේවල් වල ඇලෙන ස්වභාවයෙන් යුක්ත ලෝභයෙන් යුක්ත පංකජාතං මඩේ හටගත්ත මේ මිනිස්සයාට බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ දහමේ ඔය කියන සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් මගඵල ලබලා මේ සසර සාගරයෙන් කොහොමද බුදුහාමුදුරනේ එතරට යාත්‍රා කරන්නේ? රෝද 4කින් එහාට මෙහාට සෙලවි තියෙන දොරටු 9කින් නිතරම මල මුත්‍ර බැහැර කරන අසූචි වලින් පිරිච්ච කලයක් වගේ වෙච්ච දකින දේවල් වල ඇලෙන කෙලෙස් මඩගොහරුවේ එරිලා ඉන්න මේ මිනිස්යාට ඔබ වහන්සේගේ දහමේ ඔය පෙන්නන සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබලා මේ සසර සාගරයෙන් එතරට යාත්‍රා කරන්න ඒ හපංකම කරන්න පුළුවන් ද හැබැයිට බුදුහාමුදුරනේ මේ මිනිස්යාට මේ තරම් දුර්වල මිනිහෙකුට මේක කරන්න පුළුවන්ද කියලයි මේ දේවතාව බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. දැන් අපි දේවතාවගේ ප්‍රශ්නය සරල අදහස් අපේ හිතට ගමුකෝ. දැන් රෝද 4කින් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වේ මොකක්ද? පුජ්‍යලයාගේ සතර ඉරියව්ව. ඉඳගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා, හිටගෙන ඉන්නවා. ඔය කියන සතර ඉරියව්වෙන් තමයි ඉපදිච්ච දවසේ ඉඳන් මිය දෙනකම් අපි එහාට මෙහාට දෝලණය වෙන්නේ. හාමුදුරුවෝ බණ කියනවා, අම්මා කුස්සියේ උයනවා, පුතා පාඩම් කරනවා, තව එක්කෙනෙක් වාහනේ රයු කරනවා, තව එක්කෙනෙක් මොනවා හරි පාරේ තොටේ යතුපතු ගන්නවා. මොන දේ කරත් මොන මිනිස්සයා වුණත් ඔය කියන ඉරියව් හතරෙන් තමයි මැරෙනකම් එහාට මෙහාට චලනය වෙන්නේ. ඒ නිසා මේ දේවතාව විමසන්නේ බුදුහාමුදුරුවනේ මේ රෝද 4කින් එහාට මෙහාට චලනය වෙවි සිටින දෝලණය වෙවි සිටින මේ මිනිස්සයා නවද්වාරං දොරටු 9ක් තියෙනවා. ධර්මයේ අපේ පංචස්කන්ධය ගැන කියන්නේ කොහොමද? සීමාව දිගපළල බඹයක් පමණ වෙච්ච ශරීරය. බඹයක් පමණ වෙච්ච ශරීරය. එතකොට මේ බඹයක් පමණ වෙච්ච ශරීරය තුල හැම මොහොතකම දොරටු 9කින් ඇස් දෙකින් කන් දෙකින් නාසයෙන් කටින් මල මුත්‍ර මාර්ගවලින් හැම මොහොතකම මොනවා හරි පිට කරනවා. බුදු අම්මේ මේ බඹයක් පමණ වෙච්ච ශරීරය තුල හැම මොහොතකම දොරටු 9කින්ම මේ හැටියටම පිට කරන්න දේවල් තියෙනවා නම් මේක අසූචි වලින් පිරිච්ච කලයක් නොවේද පින්වතුනි? ලස්සන හිත ආකර්ෂණය කරන හැමකින් මතු පිටින් වහලා තියෙන අසූචි කලයක්ම තමයි. දොරටු 9කින් නිකන් හිතන්න කබ ටිකක් Tamange ඇහි තියෙන කබ ටිකක් ඇඟිල්ල ගෑවුනොත් ඒකත් හොදලා අරිනවා මිසක් නිකන් ඒක තියාගන්නේ නෑනේ. සෙමසොට්ටු ගැන මල මුත්‍ර ගැන කතා කරන්න දෙයක් නෑනේ. Tamangeම දේවල් Taman කොච්චර පිළිකුල් කරනවද? එතකොට මේ දොරටු 9කින් නිතරම මල මුත්‍ර බැහැර කරන අසූචි වලින් පිරිච්ච ලෝභේන සංයුතං ලෝභයේ ගුලියක් වෙච්ච. ඒ කියන්නේ දකින දේ. දැන් මගේ මේ ධර්මාසනේ ඉස්සරහා ලස්සන මල් කලඹක් තියලා තියෙනවා. මම නිකන් කල්පනා කර ඉන්නේ බණ කියන ගමන් හිත යටින් හිතනවා
චන්දි මහඳුරන්ගෙන් අහලා යනකොට මේක අරගෙන යන්න පුළුවන්ද දන්නේ මගේ කාමරේ තියාගන්න. දැන් මේක දැක්ක වෙලාවේ ඉඳන් මේක කොහෙන් ගත්තත් දන්නේ මේක දෙන්නේ නැත්නම් මේක තියෙන තැනකින් මටත් ගන්න පුළුවන්ද මේ දෙපැත්තේ තියලා තියෙන නෙළුම් මල් ටික ගිනියන්නමයි හිතෙන්නේ. ඔබටත් හිතෙනවා අනේ අපේ ගෙදර බුදු පහන ළඟත් මේ වගේ එකක් ගෙනල්ලා තියාගන්න ඕන. මේ වගේ පහනක් තියන්න ඕන. අපේ ගෙදරටත් මේ වගේ තිර රෙදි ටිකක් දාගන්න ඕන. දකින එක මගේ කරගන්න මේ හිත පස්සෙන් හඹාගෙන යනවා. ඒක තමයි ලෝභයේ ගුලියක් කිව්වේ. හැම කෙනෙකුගේම ස්වභාවය ඒකයි පුහුදුන් සත්‍යයගේ. එතකොට මේ දකින දේවල් වල හිත ඇලෙනවා. එතකොට ඊළඟට පංකජාතං මඩේ හටගත්ත. දැන් බුදුහාමුදුරුවෝම තමන් වහන්සේ පිළිබඳව දේශනා කළා තියෙනවා තමන් වහන්සේත් සමාජයේ නැමැති මඩ ගොහරුවේ හටගත්ත කෙනෙක් ඇටියට. පුණ්ඩරීකං යතා වග්ගෝ තෝයේන නූපලිප්පති නූපලිත්තෝ මෙහි ලෝකස්මින් තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. මේ සමාජයේ නැමැති මඩ ගොහරුවේ මඩ තවර ගන්නේ නැතුව උඩට මතු වෙලා ඉන්න කෙනෙක් මම කියලා. එතකොට හරි අපූර්වයි මේ ප්‍රකාශනයන් මේ විස්තර කිරීම ජීවිතේ පිළිබඳව. මඩ ගොහරුවක එරිච්ච මිනිස්සෙක් පින්වතුනි දඟලලා බොහොම අමාරුවෙන් එක කකුලක් උඩට ගන්නවා. එකක් ඇදගත්තට පස්සේ එයා ඊළඟට යත්න දරනවා කොහොම හරි දඟලලා ඊළඟ කකුල උඩට ගන්න. ගන්නකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලා ගත්ත එක තිබුණටත් වඩා යටට ගිලා බහිනවා. ගොඩ ඒමක් නැහැ. අපේ ජීවිතත් එහෙමයි. අර දේ ගත්තොත් නම් අනේ ඉතින් මැරෙනකන් සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඒක විතරක් තිබුණොත් මට වෙන මොකුත් ඕනේ. ඒක ගත්තට පස්සේ වෙන ප්‍රශ්න ගොඩක් තව. එක විදිහට සුව පහසුව හොයාගෙන අපි ජීවිතයට ලං කර ගන්නවා. හැබැයි ඒ ලං කර ගන්න දේවල් වලින් තව ප්‍රශ්න දෙගුණ තෙගුණ කරනවා. සැනසීමක් ලැබෙන්නේ මැරෙන කම්ම මේ මඩවලේ එරි උඩට එන්න දඟලනවා සැනසෙල්ල හොයාගෙන. කෙලෙස් මඩ ගොහරුවේ රාග දේශ මොහ නැමැති කෙලෙස් මඩ ගොහරුවේ එරිලා අපි දැඟලිල්ලක් සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ජීවන රටාවක නිරත වෙලා ඉන්න මේ වගේ ජීවන ස්වභාවයකින් යුක්ත මේ මිනිස්යාට මට තේරෙන්නේ නැහැ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ කියන ඔය සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන මගඵල අවබෝධ කරගන්න තරම් හැකියාවක් ශක්තියක් තියනවාද කියලා. කතං යාත්‍රා භවිස්සති කොහොමද බුදුහාමුදුරනේ මේ මිනිස්සයා මේකෙන් එතරට යන්නේ? බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා මේ දේවතාව විමසපු ප්‍රශ්නේ. ආදරණීය පින්වතුනි බුදුහාමුදුර හරි ලස්සන පිළිතුරක් දුන්නා. චෙත්වා නද්ධින් වරත්තංච ඉච්ඡා ලෝභංච පාපකං සමූලං තණ්හං අබ්බුයිහ එවං යාත්‍රා භවිස්සති. ඡේදනය කරනවා කියන්නේ කඩලා බිඳලා දානවා සුණු විසුණු කරලා දානවා. මොනවද? නද්දි වරත්ත කිව්වේ බද්ධ වෛරය නැමැති ලනුපටවල්. බද්ධ වෛරයේ නැමැති ලනුපටවල් රැහන් යම් කිසි කෙනෙක් කඩලා බිඳලා සුණු විසුණු කරලා දානවා නම් ඉච්ඡා ලෝභංච පාපකං. ඉච්ඡාව කියන්නේ කැමැත්තනේ. යමක් කෙරෙහි ඇතිවෙන කැමැත්ත ඉච්ඡාව කියනවා. ඒ කැමැත්තේ වර්ධනීය අවස්ථාව. යමක් දැක්කහම ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. නැවත ඒක දිහා ප්‍රිය ස්වභාවයෙන් බලන්න ඒ කැමැත්ත මෝරනවා. වර්ධනීය අවස්ථාව ලෝභයේ බවට පත් වෙනවා. ඒ ලෝභය ඉච්ඡාව කියන්නේ පාපයට මුල. ඒ නිසා තමයි ඉච්ඡා ලෝභංච පාපකං කිව්වේ. ඉච්ඡා ලෝභංච පාපකං කිව්වේ කැමැත්ත සහ පාපකාරී වූ ලෝභය. දැන් ඒක මෙන්න මේ වගේ දෙයක්. දැන් මම උදාහරණයකට මෙහෙම කියන්නම්.
මම ඉන්නවා බස් හෝල්ට් එකක බස් එකක් එනකන්. බස් හෝල්ට් එක ඇතුලේ ඉන්නේ නැහැ. එලිමහනේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නවා මේ බස් එක එනකන් බලබලා. ඒ ඇවිදින අතරේ වටපිට විපරම් කර කර මම බලනවා. එහෙම බලනකොට මගේ නෙත හදිසියෙම ගැටෙනවා බස් හෝල්ට් එක පිටිපස්සේ තියෙනවා නිවසක් තාප්ප වලින් වට වෙච්ච. ඒ නිවස දිහා බැලුවහම මට පේනවා ඒ නිවසේ ගෙමිදුලේ හිටවපු රෝස පඳුරක රෝස අත්තක් උඩට මතුවෙලා තාප්පෙන් උඩට මතුවෙලා ලස්සන රෝස මලක් පිපිලා තියෙනවා. අර එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය අරමුණක් නැතුව බස් එක එනකන් වටපිට තියෙන නොයෙක් දේවල් නෙත ගැටුණ. හැබැයි එක සැරේටම අර රෝස මලේ ප්‍රසන්න ස්වභාවයට නෙත ශනිකව ගැටුණා ප්‍රිය දසුණක් නිසා. නෙත ආකර්ෂණය කරපු ප්‍රිය දසුණක් නිසා ඒ පිළිබඳව ප්‍රිය ස්වභාවය ඇති වෙච්ච නිසා බස් එක එනකන් යලි යලි 100,000 වාරයක් හැරි හැරි මම ඒ රෝස මල දිහා බැලුවා. එහෙම බැලුවාම දැන් මේක ගැන මගේ හිතේ ඇති වෙලා තියෙන ඇල්ම වැඩි. දැන් මේක දාලා යන්න බෑ. අරගෙන යන්න ඕනේ. ඔන්න ඒ සිතුවිලි එතෙන්ට ආවා. ඊළඟට මං ටිකක් හොයලා බලනවා ගෙදර කවුරු හරි පේන්නේ ඉන්නවද කියලා. බැලුවාම ගෙදර කෙනෙක් ඉන්නවා. මං එයාට ඔන්න ලොකෝ බොරුවක් ගොතලා කියනවා මේ දවස්වල අපේ පන්සලේ හැමදාම ධර්මදේශනා පින්කම් මාලාවක් තියෙනවා. ඊට කලින් 8 බුද්ධ පූජාවක් තියෙනවා. මම මේ පන්සල් යන ගමන් ඉන්නේ. මම මේ කල්පනා කරේ අනේ අද හවස 8 බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මේ මල හරි ෂෝක් මං කඩාගත්තට කමක් නැද්ද? මේ මිනිස්සයා වෙන කොහේදෝ යන ගමන් අරකට ඇති වෙච්ච ඇල්ම නිසා දාලා යන්න බැරි කමට මහා ලොකු බොරුවක් ගෙතුවා. ඔන්න බලන්නකෝ කැමැත්ත ලෝභයේ බවට පත් වුනහම નિરાයාසයෙන්ම පාපයට තල්ලු වෙන හැටි. ඒ වෙලාවේදී මේ මිනිස්සයා ඒ කතාව අහලා කියනවා අනේ වැඩේ නම් කරන්න බෑ. ඔය ගහේ හැදිච්ච පළවෙනිම මල ඔය. මම මේ කල්පනා කරේ අද හවස ගෙදර බුදු පහන තියෙනකොට ඕක කඩලා ගෙදර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. දැන් මේ මිනිස්සේ අරයාගේ හිතේ තිබිච්ච ආසාවට එකඟ වෙන්නේ නැතුව ප්‍රතිවිරුද්ධ දෙයක් නේ ප්‍රකාශ කරේ. කිසිම ආගමක් ධර්මයක් නැති තුනුරුවන් ගැන ශ්‍රද්ධාවක් නැති මහා අමුතුම જાතියේ මිනිසෙක් මම මෙච්චර පින්කමකට කියලා ඉල්ලුවා කියලා එහෙමත් දුන්නේ නැහැ කියලා ඔන්න දැන් නැති වෛරයකින් අරයට දෝෂාරෝපණය කරන්න ගන්නවා. දැන් එයා ඒක දුන්නේ නැහැ. දැන් බස් එක ආවත් නැග්ගේ නැහැ මේ මිනිස්සයා කුරුමානම් අල්ල වටේ කැරකි හිටියා. gedara මිනිස්සයා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා නොපෙනෙනකන් ඉඳලා මලත් එක්ක ලොකු අත්තක් කඩාගෙන බෑග් එකේ ඔබා ගත්තා. අපේ රටේ එහෙම කරන්නේ මහත්තුරු තමයි. කාන්තාවෝ නම් කවදාකවත් එහෙම කරන්නේ නැහැ. පන්සලට ආවම බුද්ධ පූජාව තියලා ගෙදර යන ගමන් ඒත් වටේ කැරකිලා ඉඳලා මල් රිකිලි කඩාගන්නේම මහත්තුරු තමයි. කාන්තාවෝ එහෙම කරන්නේ නැහැ නේ. ඔව්. එහෙම තමයි මං තීරුම් අරන් තියෙන විදියට. වෙනස් විදියකට හිතන්න එපා. හරිද? එතකොට එහෙම තමයි තියෙන්නේ. අන්න බලන්නකෝ දැන් ඉච්ඡාව ලෝභය බොරුවට යොමු කරා හොරකමට යොමු කළා. එනිසා තමයි ඉච්ඡා ලෝභංච පාපකං. ඉච්ඡා ලෝභංච පාපකං. බුදුහාමුදුරුවෝ මේ දේවතාවට කියලා දෙනවා බද්ධ වෛරය සහ මුලින්ම සුණු විසුණු කරලා දානවා නම් මේ ඉච්ඡාව සහ ලෝභය කැමැත්ත සහ තෘෂ්ණාව සමූලං තණ්හං අබ්බෝය. නැවතත් තණ්හං කියලා තෘෂ්ණාව ගැනමයි කියන්නේ. සමූලං සහ මුලින්ම අබ්බෝය කියන්නේ උදුරලා දාන එක. මුලින්ම උදුරලා දානවා. යමෙක් මේ ආසාව සහ තෘෂ්ණාව සහ මුලින්ම ගලවලා දානවා නම් ඒවං යාත්‍රා භවිස්සති. අන්න ඒ කෙනාට මේ සසර සාගරයෙන් එතර වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අර දේවතාවට පහදලා දුන්නා.
දැන් එහෙනම් දේවතාව විමසුවේ මොකද්ද? රෝද හතරකින් එහාට මෙහාට චලනය වෙන සෙලවෙන නව දොරටුවක් තියෙන අසූචි වලින් පිරිච්ච කලයක් බඳු දකින දේවල් වල ලෝභයෙන් ඇලෙන කෙලස් මඩගොහරුවේ එරිලා ඉන්න මේ මිනිස්සයා සසර කතරින් එතරට යන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ ඒකට දීපු පිළිතුර තමයි යම් පුච්චලයක් බද්ධ වෛරය සහ මුලින් ගලවලා දානවා නම් සුණු විසුණු කරනවා නම් ඊළඟට කැමැත්ත තෘෂ්ණාව සහ මුලින්ම ගලවලා දානවා නම් එයා මේ සසර සාගරයෙන් එතර වෙනවා කියලා. දැන් මෙතන බද්ධ වෛරයයි තෘෂ්ණාවයි අතර තියෙන සම්බන්ධතාවයත් අපි තේරුම් ගන්න ඕන. දැන් මම මෙහෙම කිව්වොත් මෙතන ඉන්න වයස් තරාතිරමක් නැතුව සියලුම පිරිස නියෝජනය කරලා මං කියනවා 20 දෙනෙක් මගේ ඉස්සරහට නැගිටලා එන්න කියලා. එන්න එපා. උදාහරණයකට කියන්නේ 20 දෙනෙක් මගේ ගාවට නැගිටලා එන්න කියලා. ආවට පස්සේ මං අහනවා ඔයාට දියවැඩියාව තියනවාද? අනේ තුන්රුවන්ගේ සරණින් අපේ හාමුදුරනේ තවම නම් එහෙම නැහැ. කොලෙස්ටරෝල් තියනවාද? තවම නම් නැහැ. 20 දෙනෙක් ඉස්සරහට ගත්තොත් ඔය කියන රෝගාබාධ තියෙන 3-4 දෙනෙක් 6-7 දෙනෙක් ඉන්න පුළුවන්. 5-6 දෙනෙක් ඉන්න පුළුවන්. දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ රෝගයක් තියෙන 5-6 දෙනෙක් ඉන්න පුළුවන්. ඔය 20 දෙනාගෙන් මං ඇහුවොත් එහෙම ගොඩාක් කේන්ති යනවාද කියලා 15 දෙනෙක් විතර ඉන්නවා ෂණික කෝපයටපත් වෙන. වර්තමාන සමාජයේ තේරුම් ගන්න අධික කෝපාවිෂ්ඨ වීම කියන එක දියවැඩියාවටත් වඩා සුලභ රෝගයක් බවට පත් වෙලා දෙනවා. පොඩි උන් ගැන අම්මලා තාත්තලා අපි ගාවට ඇවිල්ලා කියන්නේ අනේ හාමුදුරනේ මෙයාට කේන්ති ගියාම යකෙක් වගේ. මං ඒ හිතනවා මැරිච් එකෙක් ආවේශ වෙලාද කියලා. ගෙදර බඩු මුට්ටු පොළවේ ගහනවා. ජනෙල් දොරවල් කඩනවා. අර පෞගේ දවස්වල එක අම්මා කෙනෙක් සාමාන්‍ය පෙළ වයසේ දුවගෙන ආවා. ඇය ටී-ෂර්ට් එකක් වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ. අපේ හාමුදුරනේ මේ බලන්න කියලා මට ටී-ෂර්ට් එක පොඩ්ඩක් පහත් කරලා මේ උරහිස්ස පෙන්නනවා. පින්වතුනි මෙන්න මෙච්චර විතර ගුලියක් රතු පාටට මේ උරහිස්ස උඩ. මොකද්ද? මේ දුවට කේන්ති ගියාම අම්මව හපනවා. අම්මගේ ඇඟ කනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක තනිකර මේ මකුණු දැලක් වගේ. ඉරි ගිහිලා මෙයා මෙහෙම අරගෙන චර ගාලා හපනවා. ඕන තරම් ඉන්නවා. මේ දැන් දවස් 2කට කලින් පුතා අම්මට ගහලා මේ නලල් තලේ පුපුරපු අම්ම කෙනෙක් ආවා. අවුරුදු 26 පුතා. ශනික කෝපය කියන එක අද සුලභ ලෙඩක්. වර්තමාන සමාජය තුළ. ඇයි ඒ? මිනිසුන්ගේ මනස් තුළ අසීමිත ආසාවන් තෙරපි තියෙනවා. ඒ මානසික ආතතිය ස්ට්‍රස් භාවය නිසා කවුරු හරි කතා කරනකොට රුස්සන්නේ නැහැ. ගොඩක් වෙලාවට අනිත් එක්කෙනත් එක්ක ගැටෙනවා. මානසික ආතතිය වැඩි, තමන්ගේ අසීමිත ආසාවන් පිරිමහ ගන්න, තෘප්තිමත් කරගන්න බැරි නිසා අනිත් අය රුස්සන්නේ නැහැ. මුන් ඔක්කොම මට අවහිරයක් බාධකයක්. දැන් වර්තමාන සමාජයේ දරුවන්ගෙන් ඇහුවොත් එහෙම වැඩියෙන්ම කියන්නේ මට අපේ අම්මයි තාත්තයි දෙන්න පෙන්වන්න බෑ. වැඩියෙන්ම අපේ අම්මා තාත්තා නම් එච්චර නෑ, ටිකක් විතර තාත්තත් එහෙම තමයි, අම්මා තමයි තාත්තගේ ඔළුව කන්නේ කියනවා. ඇයි? ඔය ෆෝන් එක පැත්තකින් තියපන්. ඔය ටීවී එක වහපන්. පොතක් බලපන්. හැම වෙලාවෙම එපා කියනවා. අපේ ගෙට අල්ලපු ගෙදර ඉන්නවා එක්කෙනෙක් මගේ වයසේ. අපේ අම්මට මේ ලෝකේ ඉන්න හොඳම දරුවා යා තමයි මාව වටින්නේ. මගේ හොඳක් දකින්නෙම නැහැ. කන්න නොදීපු හින්දාද? ඉල්ලන ඇඳුම පැළඳුම නොදුන්න හින්දාද? ලෙඩට දුකට බෙහෙත් නොදුන්න හින්දාද? නෑ. අපේ පන්ති යාළුවෝ ඔක්කොටම ෆෝන් එකක් තියෙනවා, මටත් ෆෝන් එකක් දෙන්න. දෙන්නේ නෑ. උඹට දෙන්නේ නෑ උසස් පෙළ කරලා ඉවර වෙනකන්. එතකොට අම්මයි තාත්තයි පෙන්වන්න බෑ.
කොල්ලෝ කියනවා මට බයික් එකක් ගන්න ඕනේ. මම දැන් සාමාන්‍ය පෙළලියලා ඉන්නේ. මට ඉක්මනට මැරෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා මට බයික් එකක් අරන් දෙන්න. අනේ නෑ උඹින් අපි තව දහ දුක් විඳින්න ඕනේ. ඒ නිසා ඉඳපන්. එහෙම කියලා අම්මයි තාත්තයි අරන් දෙන්නේ. අපිට කිසිම නිදහසක් නෑ. එයාලා අපිව හැදුවා නම් අපිට ඕන දේවල් දෙන්න දැනගන්න ඕන. එහෙමයි අද දරුවෝ කියන්නේ. මේ මෙතන ඉන්න ළමයි නෙමෙයි. මේ පන්සල් තාප්පෙන් එහා පැත්තේ ඉන්න ඔක්කොම එහෙමයි. මුළු ලංකාවේ මෙතන ඉන්න අය එහෙම නෑ. ඒ අය හරි හොඳ ළමයි. එතකොට දැන් මේ අපේ හිතේ තියෙන ආසාවට එරෙහි වෙන්නේ යමක්ද? ඒකත් එක්ක තමයි අපි ගැටෙන්නේ. මේකට මම තවත් එකක් කියනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ තෘෂ්ණාවේම අනිත් පැත්ත එකම කාසියේ දෙපැත්ත තමයි බද්ධ වෛරයයි තෘෂ්ණාවයි කියන්නේ. දැන් නිකන් උදාහරණයකට කියන්නේ. දැන් ඔබ බෞද්ධ නාලිකාව ගොඩක් අය අහන එකක්නේ, බලන එකක්නේ. ඒ නිසා මම බෞද්ධ නාලිකාව කියලා ගන්නවා. කවුරු හරි ඔබට ඕන නමක් ගමක් දාගන්න. ඔබට ආරංචියක් ආවා ඔබ ගොඩාක් ආස කරන අහවල් ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවක් හෙට හවස 4ට. හෙට හවස 4ට බෞද්ධ නාලිකාවේ විකාශනය කරනවා කියලා. අනේ හාමුදුරුවන්ගේ බණ බොහොම කලාතුරකින් යන්නේ මං හරි ආසයි. අනිත් හාමුදුරුවෝ ඔක්කොගෙන් බණ අහනවා. ඒ වුණාට මං වැඩියෙන් මාසේ ස්වාමින් වහන්සේ රූපවාහිනියෙන් දකින්න. ඉතින් දැන් ඔක්කොම වැඩ කටයුතු අහවර කරලා 4ටනේ බණ යන්නේ. 3:45ට පුටු සැටියේ ඉඳගත්ත අර ස්වාමින් වහන්සේගේ බණ අහන්න වෙලාව මිස් වුණොත් හරි නෑනේ කියලා කල්ැතු ඉඳගත්තා. හරියටම 4ට අන්න අර ස්වාමින් වහන්සේගේ ධර්මානුශාසනාව පටන් ගත්තා. අනේ පින්පාට තිරේ පිරින්න ස්වාමින් වහන්සේ ඉන්නවා. අනේ සාදු සාදු හරි සතුටුයි. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පන්සිල් සමාදන් කරා. සමන්තා චක්කවාලේ දේවතා ආරාධනාව කරා. নমස්කාරය 3 සැරයක් කිව්වා. ධර්ම දේශනාවට මාතෘකා කරගන්න ගාථා ධර්මයේ සූත්‍ර දේශනා පාඨයේ සජ්ජායනා කරා. සියල්ල හරි ආසාවෙන් බලාගෙන ඉන්න හිතත් පිරිලා ගතත් පිරිලා. දැන් මේ ස්වාමීන් වහන්සේ බණ කියන්න පටන් ගත්ත අර ඔක්කොම මූලිකාංග ටික සම්පූර්ණ කරලා පින්වත්නි කියනකොටම ලයිට් ගියා. පින්වත්නි කියනකොටම ලයිට් ගියා. මොකක් වෙයිද? අර උපාසකම්මට කලු කුමාරයා වැහෙනවා. මොන මගුලක්ද මන්ද අප්පා පෙර සංසාරේ කරුමයක්ද දන්නේ. මෙච්චර පෙරුම් පුරලා බණ ටිකක් අහන්න පටන් ගත්තා. මුන් බිල් ගෙව්වේ නැතුව නම මහ ලොකුවට රතු බිල ගෙනල්ලා දෙනවා. මේ වෙලාවේ කරන්ට් එක කැපුවානේ කියලා ඔන්න යක්ෂා වේශ වෙලා කෑ ගහනවා. දැන් අර හොඳට ශ්‍රද්ධා සම්පන්න සිතුවිලි වලින් බණ අහන්න ඕන කියලා ඉඳගත්ත අම්මට කොහේදෝ නැති මහා ආරෝඩයක් ආවේශ වෙලා ලොකු කේන්තියක් පිට කරයියේ. අර තමන්ගේ ආසාවට අකුල් හෙලපු නිසා. ඔක ධර්මානුකූලව විග්‍රහ කරගන්නවා නම් පංච නීවරණට යන්න රූපවාහිනියේ නරඹලා ඒ තෘප්තිමත් කරගන්න හදපු ආසාවට අපි කියනවා කාමච්ඡන්ද කියලා. ඒකට අවහිරයාවහම අපේ හිතට එන එකට අපි කියන ව්‍යාපාදේ කියලා. ඒකත් එක්ක හිතේ ඇතිවෙන නොසන්සුන්තාවයට මන්දෝසාහි ගතියට තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණම ඔන්න මනස වෙලා ගන්න ආකාරය හරි අපූර්වට පේන. මට මේක පහදලා දෙන්න අවශ්‍ය වෙන්නේ අපි රුචි කරන කැමති දෙයට බාධා වෙන දේත් එක්ක තමයි අපි ගැටෙන්නේ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කළේ බද්ධ වෛරයයි තෘෂ්ණාවයි සහ මුලින් ගලවලා දානවා නම් අන්න යා මේ සසර සාගරයෙන් එතර වෙනවා කියලා. එතකොට මේ දැන් මේක කියලා විමසනකොට පැහැදිලි වෙන දෙයක් තමයි තෘෂ්ණාව තමයි සියල්ලටම මුල. ඔව්. බුදුහාමුදුරෝ දේශනා කළා ඔබ කවුරුත් දන්න ගාථාවක් පුංචි දරුවන්ගේ ඉඳන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තෘෂ්ණාව නිසා බිය සෝකය හට ගන්නවා. ඒකෙන් නිදහස් වුණොත් එහෙම දෙයක් නැහැ කියලා කියනවා. දැන් මේක හරි ලස්සනට බුදුහාමුදුරුවෝ විමසලා අපිට විවරණය කරලා දීපු තැනක් තියෙනවා ධර්ම සාහිත්‍යයේ. අංගුත්තර නිකායේ තියෙන පින්වතුනි තණ්හා මූල සූත්‍රය කියලා එකක්.
අංගුත්තර නිකායේ තියෙන තණ්හා මූල සූත්‍රය කියලා එකක්. හරි ලස්සනට මේක මේ තෘෂ්ණාව අපේ මනස පාපයෙන් පුරවන ආකාරයේ බුදුහාමුදුරු හරිම ලස්සනට පහදලා දීලා තියෙනවා. කොහොමද? තණ්හං පටිච්ච පරියේසනං. පටිච්ච කියන්නේ ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන උදව් කරගෙන. තණ්හං තෘෂ්ණාව හේතු කරගෙන තෘෂ්ණාව නිසා මිනිස්සු මොකද කරන්නේ? පරියේසන. පරියේෂණ කරනවා කියන්නේ හොයනවා. පරියේෂණ තණ්හාව නිසා තමයි කොහෙද දන්නේ ඉන්නේ කොහෙද දන්නේ තියෙන්නේ කියලා හැම තැනම හතර දිග්භාගේ ඇවිද ඇවිද හොයනවා. තණ්හං පටිච්ච පරියේෂණ. පරියේෂණං පටිච්චලාභෝ හොයනකොට මොකද වෙන්නේ? ලැබෙනවා. පරියේෂණං පටිච්චලාභෝ හොයන්නාට සම්භවේ. පරියේෂණං පටිච්චලාභෝ ලාභං පටිච්ච විනිච්ඡයෝ ලැබුණට පස්සේ මේක මං හිතපු එකමද මං හොයපු එකමද මං හිතුවා වගේම ලස්සනයිද වටිනවාද අගේද අතපත ගාලා හොඳට විමසලා බලනවා. විනිශ්චය කරනවා. විනිශ්චයං පටිච්ච චන්දරාගෝ විනිශ්චය කරනකොට මොකද වෙන්නේ? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒක ධනාත්මකව ඉඳගෙන ඒක පිළිබඳව විමසනකොට මොකද වෙන්නේ? ඒක පිළිබඳව ආසාව, තෘෂ්ණාව වැඩි වෙනවා. ඡන්ද රාගය වැඩි වෙනවා. එතකොට තමයි පුජ්‍යලයා සතුටු වෙන්නේ. දැන් ඔබ hina වෙයි. hina වුණාට කමක් නැහැ. මම මේ කියන තණ්හා මූල සූත්‍රයේ තියෙන කරුණු ටික හිතට හොඳට දාගෙන ගෙදර ගිහිල්ලා නැවත නැවත විමසලා බලන්න. මේ අලුත් පරපුරේ අය දන්නේ නැහැ. තරුණ අය දන්නේ නැහැ. හැබැයි අපි මේ වැඩිහිටියෝ දන්නවා. ඒ කාලේ මේ අය අතර ජනප්‍රිය වෙච්ච හරි ලස්සන සින්දුවක් තියෙනවා. හහා හැඩයි රූපේ බෝ නික්කි වාගේ සෝබන සොයා සොයා ආවේ සෙව්ව මැණික හම්බ වුණා. ඔය වගේ මොනවද වචන ටිකක් කියන සින්දුවක් තියෙනවනේ. දැන් මේක ආසාවෙන් හොයාගෙන යනකොට ලැබුණට පස්සේ මිනිස්සු උදම් මනනවා, බර්ත්ඩේ පාටි ගන්නවා, කෑ ගහනවා, නොඑක ආකාරයේ දේවල් කරනවා. තමන්ගේ කරගත්තට පස්සේ ඔන්න මච්චරියන් පරිග්‍රහණය කරගත්ත දේ පිළිබඳව මසුරුකමක් ඇති වෙනවා. රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ ලියපු කෙලෙස් 1500 කියන බණ පොත කියවලා බලන්න මච්චරිය කියන වචනේ කොහොමද උන්වහන්සේ විස්තර කරලා තියෙන්නේ කියලා. මම විඳින මේ සතුට මේක තියෙන්නේ මට විතරයි. මේක තියෙන්නේ මට විතරයි, මගේ ගාව විතරයි, මේ ගමේම මේ වගේ එකක් තියෙන්නේ. කවුරුත් අහනවා කොහෙන්ද ගත්තේ, කොහොමද කින්ද මන්ද කියලා. ඒ නිසා මේ මම ලබන සතුට තව එකෙකුට හිමි වෙන්න එපා. තමන් විඳින සතුට තව කෙනෙකුට අයිති වෙනවට තියෙන අකමැත්තට කියන මච්චරිය කියලා. ඒකට මච්චරිය වෙනවා. දැන් එහෙම වුණාම මොකද දන්නවද වෙන්නේ? දැන් අපේ ලංකාවේ බහුතරයක් දෙනා ගාවා ජංගම දුරකථන දෙකක් තියෙනවා. එකක් බහුකාර්ය සඳහා. පොඩි ඔය බටන් ෆෝන් එකක් තියෙනවා. තව එකක් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒක අර පන්සලේ ධාතු කරඬි වගේ තිර රෙදි 10කින් විතර ඔතලා තියෙන්නේ. ඒක පොඩි එක ඇල්ලුවොත් එහෙම ඔගේ ඇඟිලි ටිකක් තලනවා. ඇඟිලි ටිකක් තලනවා. අන්න බලන්නකො මච්චරිය අම්මෝ මේක කොච්චර වටිනවද? බැරි වෙලාවත් මේ ළමයා මේක පොළවේ ගැහුවොත් එහෙම මොන දෙයියන්ට කියන්නද? ඒක හොඳින් ආරක්ෂා කරනවා. ළමයාට ඒක මොනවා හරි හානියක් කරොත් නිකන්වත් ළමයාට විසුමක් නැහැ. අන්න මච්චරිය දැඩිසේ මසුරුකම ඇති වුණාම එක එක්කෙනා ඉල්ලගෙන එනකොට ඒ අයගෙන් ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා මච්චරියම් පටිචාරක්කා මේක ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ආරක්ෂා කරගන්න ඔන්න ඉල්ලගෙන එනකොට අනේක නෑ කවුද අරන් ගියා නොඑක ආකාරයේ දේවල් කියලා බොරු කියන්න සිද්ධ වෙනවා. බොරු කියලා බැරි වුණොත් එහෙම ටිකක් අම්මා මුත්තා මතක් කරලා ලොකු වචන වලින් කියන්න සිද්ධ වෙනවා. එහෙමත් කියලා මේ මිනිස්සු අහන්නේ නැත්නම් 6-4 පොල්ලක් ගන්න වෙනවා. 6-4 පොල්ලක් අරගෙන එහෙමත් බැරි වුණොත් එහෙම අර ඊයේ පෙරේදා ඔය වැව් අමුණු වල ගොඩ දාපු මොකක් හරි අවියාවිදයක් ඉනේ ගහගෙන ඉන්න වෙනවා. දැන් බලන්න
තෘෂ්ණාව නිසා මිනිස්සු හොයනවා, හොයනකොට ලැබෙනවා, ලැබුණාම විනිශ්චය කරනවා, විනිශ්චය කරනකොට කැමැත්ත සහ ඇල්ම ඇති වෙනවා. ඊට පස්සේ ඒක තමන් සන්තක කරගන්න, තමන්ගේ කරගන්නවා. ඊට පස්සේ ඒක දැඩි ආසාවෙන් ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කරන්න නොයෙක් ආකාරයේ ක්‍රමෝපායන් යොදනවා. බොරු කියන්න පටන් ගන්නවා. ඊළඟට අසභ්‍ය වචන කියන්න පටන් ගන්න, දඬුමුගුරු ගන්නවා, මනුෂ්‍ය ඝාතන ඇති වෙනවා. තෘෂ්ණාව නිසා මිනිස්සයා ටිකින් ටික පාපයට නැඹුරු වෙන ආකාරය බුදුහාමුදුරුවෝ හරි ලස්සනට මේ තණ්හා මූල සූත්‍රයේ තුල කියලා දීලා තියෙනවා. තෘෂ්ණාවෙන් හොයන මිනිසුන්ගේ කෙලවර එහෙම තමයි. ඒ අය කෑ ගහන්නේ අහා හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා කියලා තමයි. මගේ ආදරණීය පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේත් ඔය විදිහට හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට හම්බුනහම බුදුහාමුදුරුවෝ තර වගේ කෑ ගැහුවා, සිංහනාද පැවැත්තුවා, හා හැඩයි රූපේ කියන වගේ. බුදුහාමුදුරුවෝ කෑ ගැහුවේ එහෙම නෙමෙයි. ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්භාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාසි. මේ ශරීර කූඩුව හදන වඩුව මං උඹට ඕන හැටියට නටන්න දෙන්නේ නැහැ. බෙල්ලෙන් අල්ලගත්තා. අන්න කෑ ගහපු ආකාරය. දම්සක් පැවතුම් සූත්‍රයට ගියාම ඔන්න බුදුහාමුදුරුවන්ට ලැබුණාම බුදුහාමුදුරුවෝ කෑ ගහපු ආකාරය චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. ඒ නිසා මේ තෘෂ්ණාව සහ මුලින්ම උදුරලා දැම්මොත් අපිට ජීවිතයේ සැනසීම ලබා ගන්න පුළුවන් කියන තරම් පහසු නෑ. ටිකින් ටික අපි එකට පියවර තබන්න ඕන. එතෙන්ට එන්න අපි මොකද්ද ප්‍රධාන වශයෙන්ම අවබෝධ කරගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ ලෝකේ සංස්කාර කියන වචනයට අයිති නොවන කිසිම දෙයක් නැහැ. ජීවි අජීවි සියල්ලම සංස්කාරයි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන අර මරණානුස්සතියේදී uppattiya සහේවේදම් මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝවිය හෙස්සති. මම මේ බණාසනේ ඇවිල්ලා ඉඳ ගන්නකොට මගේ මරණය මාත් එක්ක මෙතන ඉඳගත්තා. දැන් නෙමෙයි. මව් කුසේ පිරිසිඳ ගත්ත දවසේ ඉඳන්ම පිටිපස්සෙන් හඹාගෙන එන එකක්. ඒක කොයි වෙලාවෙ කොතන සිද්ධ වෙනවද කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි සියලු සංස්කාර ධර්මවල යථාර්ථය. එතකොට දැන් මම මේ වටාපත මම මේකට හරි කැමතියි. ඇයි කැමති? මේකේ වර්ණයට, ස්වභාවයට, මේ සියලු දේවල් තමයි මගේ කැමැත්ත. මං ඒ නිසා මේක අතට ගන්න දකින හැම වෙලාවෙම හිතන්නේ අනේ මේ පැහැය, මේ ස්වභාවය හැමදාම මෙහෙම තියෙන්න ඕනේ. මං හැම වෙලාවෙම එහෙම ප්‍රාර්ථනා කළාට මේක ස්වභාව ධර්ම නීතියට අනුව දි รา පත් වෙලා අව පැහැයට හැරිලා මෙහෙම හොලවනකොට සමහර විට මිට ගැලවිලා මගේ අතට එනවා. ඒ කියන්නේ මේ වෙනස් වීම කියන්නේ මං අපේක්ෂා කරන දෙයක් නෙමෙයි, බලාපොරොත්තු නොවන දෙයක් නෙමෙයි. මං බලාපොරොත්තු නොවන දේ, ප්‍රාර්ථනා නොකරන දේ සිද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? දුක ඇති වෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් දුකයි නම් තදනත්තා ඒක අනාත්මයි. අනාත්මයි කියන්නේ මේක මගේ නෙමෙයි. මගේ කියලා දෙයක් නැහැ. එහෙනම් මට මේක ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් පින්වතුනි, ත්‍රිලක්ෂණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැක්කහම අර ත්‍රිලක්ෂණය නොදකින කෙනා මායා ලෝකයක් තුල ලොකු ගබඩාවක් හදාගෙන තියෙන මම කියන ගබඩාව. ඒකේ ගොඩක් දේවල් ගොඩ ගහ ගන්නවා. මේ දිට්වා ව්‍යසනයෙන් කොයි තරම් මිනිස්සු මැරුණද කියන එක නාය යන හැටි ඔබ දැක්ක, ගොඩ ගන්න හැටි දැක්කා. මන් දන්නේ මේ ඉන්න කවුරුවත් අනේ අපොයි කියලා පොළවේ හැපි බිම පෙරලි පපුවට අතින් ගගහ ඇඬුවේ නැහැ. ඇඬුවේ නැහැ. ඇයි ඒ මිනිස් ජීවිත නෙමෙයිද? නෑ. ඒ එකක්වත් ඒ තරම් හද සසල කරන කම්පනයක් බවට, වේදනාවක් බවට පත් කරේ නැත්තේ පුංචිම පුංචි අංශු මාත්‍රයක වෙනසක් එතන තිබිච්ච නිසා. අර යට වෙච්ච එක්කෙනා, මගේ බාප්පා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මල්ලි, අක්කා, නංගි, මම කියන
පුංචි රැහැනින් බැඳිලා තිබුණා නම් අපි තවමත් හඬා වැළපෙනවා. අපි තවමත් හඬා වැළපෙනවා. ඒකයි මේ මමත්වය නැමැති ඒ මායාවෙන් මිදිලා ඒ මායාව තුළ ඉන්න තාක්කල් තෘෂ්ණාවෙන් මිනිස්සු වෙහෙසිලා මේ ජීවිතේ වෙහෙසටපත් කරගන්නවා. ඒ නිසා සංස්කාර ලෝකයේ යථාර්ථය තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ යථාර්ථයේ තේරුම් අරගෙන සදාතනික සැනසීම ලැබෙන ජීවිතයක් උදා කරගන්න හැමදෙනාම උත්සාහවත් විය යුතුයි කියන කාරණාව සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා.